ඔයාලා දැන් ළඟයිද? ඔව් බබා දැන් ටිකක් ළඟයි. නැතම තින්නාද? ඔව් ඔව් අම්මා තින්නවා මල්ලිත් තින්නවා. අනේ ෂෝයි මම ඔයාලට කේක් හැදුවා, ඩෝනට් හැදුවා. දැන් මේ කප් කේක් ටිකුත් හදන ගමන් ඉන්නේ. නෑනේ අපේ අම්මා ඒවට හරි ආසයි. මොනවටද බං? ගියාම බලන්නකෝ සර්ප්‍රයිස් සර්ප්‍රයිස්. සර්ප්‍රයිස් මල සමයන්ගේ. හරි බබා එහෙනම් මන් තියන්නම් ඈ. ඒ මුට ලැජ්ජාවක් නැති හැටි. හරකේ මගේ කොල්ලවත් නරක කළාද කොහෙද? ළමයෝ සේරම ලෑස්ති නේද? දැන් අර මිනිස්සු ළඟ ළඟ වෙනවත් ඇති. ඔව් තාත්තේ දැන් ඉතින් කන්න විතරයි තියෙන්නේ. අම්මා ඉස්සරහින් මේ ඔබටද මනමාලි ගන්න පිටසර බලන්න. ආයිබෝවන් එන්න ගෙට. තාත්තේ එන්න. මේ ගේම් දරුවගේ තාත්තා වෙන්න ඇති මං හිතන්නේ. මම මේකුන්ගේ අම්මා. දැන් කවුද මෙතනින් මනමාලය? ඒ යන්නේ තාත්තා මමට කිව්වේ මමට ෆොටෝ එකකුත් දෙන්න ඕනේ. ඔය බෑ බං ඔයා මතක තියාගෙන වෙලාවක් තියෙනවා. අනික මේකුන් දෙන්නම එක වගේ. මේක මේ ඉන්නේ හෙන කන්දියා වගේ. මේක තමයි මගේ ලොකු එකා. මේක ඉතින් මගේ පොඩි එකානේ. මේක තාම රැට සූදාන්න යන්නත් බයයි. ඒ යන්නේ මාත් එක්ක. මොනවද මේ දන්නේ විශ්වාස කරන්න පිස්සුද? කතාවෙන් කතාව සංග්‍රහයක්වත් කරන්න බැරුණා. අපි තේ ටිකක් පීමු. නංගිට කියන නංගියේ අපේ ගෙලට හොඳට උයන්න පුළුවන්. ගිය මාසෙ විතර කුකරි කෝස්ම කරා 5කට එහා ගත්තමයි ඉන්නේ. කාලා බලන්නකෝ. වාඩි වෙන්න. බබා හදපු කෑම. බබා හදලා. කාලම බලන්නකෝ. මම යාර තමයි හැදුවේ. Come. ඔන්න මල්ලි මන්නම් මේ මගුලට උඩින්ම කැමති. මේ මගුල තියෙන්නේ. අද කාලේ ගෑනු ළමෙක් වුණාම මේ වගේ රසට කැම ටිකක් උයන් ඉගෙන ගන්න ඕනේ. ඒ අතින් මට ලැබෙන්න යන ලේලි පොඩ්ඩ නම් හරිම දක්ෂයි. ඒකනේ මම ඔයාලට කිව්වේ මම කෙල්ල දක්ෂයි. මන්නම් මේ තිබ්බ කෑම වලින් කැමති වුණේ අර මේ දුව හදපු දොතොල් වලට. මාර රසක් නේ ඒකේ තිබ්බේ. පංකාදු 5යි. මම ඔයාලට කේක් හැදුවා. ඒ විතරක් ඈදුවේ. දුව මට කිව්වේ නෑ උළුඳු වඩේ හදනවා කියලා. උළුඳු වඩේ ටික නයි අසපූර්වට තිබුණා. ඒකට ඩෝනට් හැදුවා. හැබැයි චොකලට් ගාලා නේද? දැන් කාලේ ඔය අලුත් ක්‍රමනේ. ඔය අපේ කාලේ යන්නේ සම්බෝලත් එක්ක කෑවේ. යන්නේ අර අඩ මොන් කාලෙකින් අඩ කෑවේ සුපිරිය. දැන් මේ කප් කේක් ටිකුත් හදන ගමන් ඉන්නේ. ඉන්පද කොල්ලේ මොන වෙන්න ගම්මේ දැන් ඉතින් අපි ගෙදර යන්න ඒක අසාදෙත් ඉවරයි. ඈ